හායි යාළුවනේ ඔන්න මම අද ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. වීඩියෝ එක අරන් ආවේ බොඩි ලෝෂන් එක ගැන කතා කරන්න. මේ තමයි බොඩි ලෝෂන් එක. පෙන්නපුවාම හැමෝම දන්නවා ඇති. මේ දවස්වල ගොඩක්ම මේක හැමෝම භාවිතා කරනවා. මේකේ නම තමයි මෝක්ෂා බොඩි ලෝෂන් එක. මේ තියෙන්නේ මේක තින් දැන් තින් මගේ බබාලට එක සූරලා මේ පේන්නේ නැද්ද? ලේබල් එකක් ගලවලා ඒ යාළුවා ටිකක් එහෙම තමයි. මේක ගොඩක් හොඳයි අවු යන කට්ටියන්ට. අවු යන අයට හොඳයි. මම ටිකක් අවු යනවා බබා ඉස්කෝලේට එක්කන් එන්න යනවා ගිහින් දාන්න යනවා. ඒතකොට මම ටිකක් අවු යන හින්දා මගේ කකුල් දෙකේ ප්‍රශ්න තිබ්බා. සාමාන්‍යයෙන් පිච්චි කළු වෙලා ගතියක්. ඒක හරි ගියා. රැයට කසන ගතියක් තිබ්බා. ඒකත් මට හරි ගියා. සාමාන්‍ය මම AC එකේ ඉන්නේ නැති හින්දා මම ඒක නම් දන්නේ නැහැ. ගොඩක් දුරට මට මේ ක්‍රීම් එක හරි ගියා. ඔයාලත් මේක උස් කරලා බලන්නකෝ. පාවිච්චි කරලා බලන්නකෝ. ඉතින් මට වැඩි දේවල් වටේ යන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. දැන් මම කිව්වා කියලා පාවිච්චි කරන්න එපා. නිකන් ඉතින් බලන්න. Taman ලස්සන වෙලා ඉන්න ඕන නම් ඉතින් පාවිච්චි කරලා බලන්න එපායි. මේක හැබැයි බ්ලීචින් එකක් කියලා මට අනුමත කරන්න බෑ. මොකද ගොඩක් මේක සුදු වෙන්නේ නැති හින්දා. සුදු වෙන්නේ නැහැ මේකෙන්. මට මුලින්ම කියන්න ඕන මේකෙන් සුදු වෙන්නේ නැහැ. මගේ සුදු උනේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. තැම්බිච්ච සුදක් වගේ එහෙම නැහැ. සාමාන්‍ය අර කළු ගතිය ගිහිල්ලා ඒ පාටටම එනවා. නිකන් සුදු වෙනවා කියලා නම් මට බොරු කියන්න බෑ මේ බොඩි ලෝෂන් එකෙන්. ඔයාත් පාවිච්චි කරලා බලන්න.